අයිබෝන් පුතාලා හැමෝටම අපි අද 2019 විභාග පේපර් එක සාකච්ඡා කරන්න හදන්නේ. එතකොට මම මැසේජ් එකක් දාලා තියෙනවා හැමෝටම ගෲප් වල ඉන්න පේපර් එකේ PDF එක අරගන්න ඕන අයට PDF එක ගන්න පුළුවන්. print එක ගන්න ඕන නම් මේ පේපර් ටික යවන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න කියලා මම ඒගොල්ලන්ට පේපර් එක එවලා තියෙනවා. එතකොට මේ සාකච්ඡා කරන 2019 පේපර් එකේ හරි විශේෂත්වයන් කීපයක් තියෙනවා. අපි ඒ ටික සාකච්ඡා කරන ගමන්ම කතා කරමු. හරිද? වැඩි වෙලා ගන්න නැතුව පළවෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන්න හදන්නේ පුතේ. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ match the following notices with the places given below. Write the letter of the most suitable notice in the given box. අපිට කියනවා මේ යට දීලා තියෙන box එකේ සුදුසුම උත්තරේ දාන්න කියලා. එතකොට විභාග පේපර් එක හැමපාරම හැදෙන්නේ එකම ආකෘතියකට එකම විදියකට. එතකොට ඔයා මේ ලියන ක්‍රමේ මේකට උත්තර ගන්න ක්‍රමේ හරියට අදහසක් ගත්තොත් ඔයාට හරි ලේසි වෙනවා එක්සෑම් එකේ ලකුණු ටික ගන්න. හරිද? එතකොට ඊළඟ දේ තමයි අපේ එකම ටාගට් එක පේපර් 20ක් සාකච්ඡා කරගන්න මොඩල් පේපර් ඇතුළු පේපර් වලට යන්න. එතකොට එක දිගට දවසට පේපර් දෙකක් හෝ තුනක පේපර් ප්‍රමාණයක් මම දානවා වීඩියෝ විදියට. එතකොට ඔයාලට ඒ ටික බලන්න පුළුවන්. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට WhatsApp කරන්න පුළුවන්. හරිද? right. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නට යමු. On a box of glassware පළවෙනි ප්‍රශ්නෙට අපිට උත්තරේ දීලා තියෙනවා. on a box of glassware ඒ කියන්නේ බොක්ස් එකක් තියෙනවා ග්ලාස් වෙයාර් වලින් පිරුණු ඒ කියන්නේ වීදුරු වලින් පිරුණු එහෙනම් උත්තරේ එකේ එකට පළවෙනි එකේ එකට උත්තරේ දීලා තියෙනවා A කියලා දෙවෙනි ප්‍රශ්නට යනවා at a building site වැඩ කරන තැනක මොකද වෙන්නේ කියලා අහනවා එතකොට කියන්නේ පුතේ ඉංග්‍රීසි වලින් caution men at work මිනිස්සු වැඩ කරනවා ඉස්සරහින් එන අකුර E ඔයා උත්තර දාගෙන යන්න ඔය ගමන් සාකච්ඡා කරන ගමන්ම ඔයා උත්තර දාගන්න ඔයාට අවශ්‍ය දේවල් ලියා ගන්න ඕනේ on a beach කියන්නේ beach එකේ no bathe in rough sea නාන්න එපා rough sea කියන්නේ රළු මුහුදේ එහෙනම් උත්තරේ පුතේ F හතරවෙනි ප්‍රශ්නේ අංක 4ට යනවා in a bus එකේ මොකද බස් එකේදී reserved for pregnant mothers ලා වෙනුවෙන් reserve කරලා තියෙනවා seat එකක් එහෙනම් උත්තරේ D පස්වෙනි ප්‍රශ්නය at a temple එකකදී දෙන උපදේශයක් මොකද්ද මේකේ තියෙන්නේ නැත්නම් අපිට notice එකක් තියෙන මොකද්ද take off your shoes හැබැයි මැදුම් ගලවන සපත්තු අයින් කරන්න කියලා ගලවන්න කියලා කියන්නේ ඉංග්‍රීසි වලින් take off your shoes එහෙනම් answer is C ඒ පළවෙනි ප්‍රශ්නේ අංක 2 ප්‍රශ්නට යනවා filling the blanks in the following dialogue use the words given box එකේ තියෙන වචන ටික පාවිච්චි කරන්නලු write the letter of the correct word in the space given the first one is done for you පළවෙනි පාවෙනුවෙන් වෙන් කරලා තියෙනවලු මේ වගේ වෙලාවකදී පුතේ අනිවාර්යයෙන්ම අපි ප්‍රශ්න කියවන්න වෙනවා හොඳට ප්‍රශ්න කියවන එකට ගන්න වෙලාව අපරාධයක් කියලා හිතන්න එපා කොහොමවත් මොකද ප්‍රශ්නේ කියවලා උත්තරයට යන එක තමයි සාර්ථකම ක්‍රමය right ප්‍රශ්න කියනවා wow what a lovely photograph wow හරිම ආසයි හිතෙනවා ලස්සන ෆොටෝග්‍රාෆ් එකක් is this your family මේ ඔයාගේ ෆැමිලි එකෙන්ද yes it was taken at my sister's කියලා උත්තරේ නතර වෙලා තියෙනවා who do you is sitting next to me අහනවා yes it was taken at my sister's ඒක අරගත්තේ මගේ sisters ගේ මොකක වෙන්නේ නැද්ද උත්තරේ දීලා තියෙනවා පුතේ මොකද්ද C එතකොට පළවෙනි එකට උත්තරේ C දෙවෙනි ප්‍රශ්නේ who do you කියලා ප්‍රශ්නයක් අහන ප්‍රශ්න පදයක් කවුද is sitting next to me එහෙනම් උත්තරේ මොකක් වෙන්නේ නැද්ද who do you think එහෙනම් answer එක E තුන්වෙනි ප්‍රශ්නේ who do you හිතන්නේ කවුද යහින් ඉන්නේ කියලා to me රශ්මි කල්පනා කළා කියන it must be වෙන්න පුළුවන් සමහර විට විය යුතුයි your sister මොන sister වෙන්නේ නැද්ද පුතේ එතකොට ඔයාලට ගන්න පුළුවන් හොඳම වචන තමයි twin sister the answer is A answer එක A හතරවෙනි ප්‍රශ්නට යනවා yes you're right ඔව් හරි රශ්මි කියනවා two of you look the same two of you ඔයාලා දෙන්නම එක වගේ and you both are wearing ඔයගොල්ලෝ දෙන්නම පැළඳගෙන ඉන්නේ ඇඳගෙන ඉන්නේ උත්තරේ aren't you දෙයක් ගැන අහන්නේ එහෙනම් නාම පදයක් එන්න ඕනේ පුතේ උත්තරේ තමයි frocks උත්තරේ frocks ඒ කියන්නේ answer එක B පස්වෙනි ප්‍රශ්නට යනවා පහට aren't you කියන පදයට ඉරක් ගහලා තේරුම් ලියා ගන්න පුතේ aren't you කියන්නේ නේද කියන එක is the boy wearing the red is the boy wearing the red boys la frocks අඳින්නේ නැහැ එහෙනම් උත්තරේ මොකක් වෙන්නේ නැද්ද red your elder brother කියලා තියෙන එහෙනම් උත්තරේ මොකද්ද shirt
ආන්සර් එක F එක. තුන්වෙනි ප්‍රශ්නෙට යනවා අංක 3ට. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. ඔයා පේපර් වලට ලියලා ප්‍රැක්ටිස් කරගන්න එක තමයි දවස්වල කරන්න ඕනම දේ. රයිට්. තුන්වෙනි ප්‍රශ්නේ. ඔයා දන්නවා හැමෝම ළමයි ගොඩක් ළමයි කැමති ප්‍රශ්නයක් තමයි පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එක. ඒ කියන්නේ පින්තූරේ බලාගෙන උත්තර ලියන එක. ඒකට අදාළ උත්තර ටිකත් අපිට දීලා තියෙන හින්දා. අපි ප්‍රශ්නේ කියවමු. Study the picture given below. Fill in the blanks in the paragraph using the words given in the box. අපි දන්නවා ලියලා පේපර් ලියලා පුරුදු වුණා ළමයි දන්නවා මේ ප්‍රශ්නේ කියවන්න ඕනේ. අර චූටි පැරග්‍රාෆ් එක කියවලා උත්තර උඩින් අහලා තියෙන ප්‍රශ්න ටිකට උත්තර ලියන්න තමයි අපිට තියෙන්නේ. එහෙනම් බලමු කියවලා. This picture shows චතුරස් room. මේ picture එකේ පෙන්වන්නේ චතුරගේ room එක. His ඊට පස්සේ තියෙනවා ඉසුරු is sitting near him. එහෙනම් ඔහුගේ කවුරු හරි කෙනෙක් උත්තරේ මොකද්ද? friend කියලා දීලා තියෙනවා. එහෙනම් අංක 1ට friend එතකොට ආන්සර් එක ඉංග්‍රීසි අකුර වෙන්නේ E. ගොඩක් ළමයි කරන දුර්වල වැරද්දක් තමයි මේ හිස්තනේ ලියන්න යනවා. ලියන්න යන්නේ නැහැ. අදාළ අපිට දීලා තියෙන අකුර ලියන්න නම් අකුර ඉලක්කම නම් ඉලක්කම දාන්න ඕනේ. ඒ කියන්නේ හොඳට සැලකිලිමත් වෙන්න. මොකද සාමාන්‍ය පෙළ පේපර් එක කියන්නේ දශමිටම ඔයා ලියන දේවල් ටික චෙක් කරන අවස්ථාව. ඉසුරු is sitting near him on his ඉසුරු වාඩි වෙලා ඉන්න එයා ගාව on his කියලා ඒ වාක්‍ය අවසන් වෙන උත්තේ තිතක් තියලා. එතකොට ඔහුගේ ඇඳේ තමයි වාඩි වෙලා ඉන්නේ. නම් ආන්සර් එක මොකක්ද? ආන්සර් එක A. ඔහුගේ බෙඩ් එකේ තමයි එයා ඉන්නේ. තව ඉස්සරහට යන්. There is a with three. There is a තියෙන්නේ 3 තුනක් ගැන කතා කරනවා. එහෙනම් පුතේ මේසෙ ගැන කියන්නේ. එහෙනම් උත්තරේ there is a table. ආන්සර් එක F. හතරවෙනි එකට යනවා. there is a table කියලා නතර වුණා. ඊළඟට කියනවා with 3. අපි දන්නවා table එකේ තියෙනවා ලාච්චු තුනක්. ලාච්චු වලට ඉංග්‍රීසි වලින් කියනවා drawers කියලා. ආන්සර් එක H. 5. in the room a file of කියන්නේ collective nouns වලින් පටන් ගන්නේ රෙදි පොට්ටෙනියක් පොත් ගොඩක් එහෙම වගේ කියන අර්ථයක් වෙනවා. එහෙනම් file of මොකක් වෙන්න පුළුවන්ද? a file of books. පොත් මිටියක් තියෙනවා. ආන්සර් එක I. file of books and the users. උත්තරේ තමයි එතන තියෙනවා පොත් මිටියට අමතරව තව දෙයක්. මොකක්ද? lamp එක. එහෙනම් lamp එක පෙන්වන පදේ ගත්තා නම් හරි උත්තරේ විදියට G. 6ට උත්තරේ G. lamp he uses to study can also be seen here. එතන එයා පාඩම් කරන්න පාවිච්චි කරන දේ පොත් එකට අමතරව තියෙනවා මේ සුළු. ඒ නිසා අපිට guess කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව මොකක් කියලාද? lamp කියලා. The of the window are partly open කියන පුතේ භාගයට open කරලා තියෙනවා. window එකේ මොනවා හරි දෙයක්. එහෙනම් window එකේ තියෙන මොනවා ගැනද කතා කරන්නේ? curtains ගැන. answer එක B. number 7 වලට answer එක B. number 8 වලට යමු. in the කියලා ක්‍රමාවක් තියෙනවා. in the අපි දන්නවා සමහර වාක්‍ය පටන් ගන්නකොට in the කියලා පටන් ගන්න පුළුවන්. in the bar graph අපි graph විස්තර කරනකොට කියන්නේ. එහෙනම් in the has hung කියන්නේ hang කියන පදේ තුන්වෙනි අවස්ථාව එල්ලලා තියෙනවා කියන එක. certain two pairs of කියලා තියෙනවා. එහෙනම් මොකක් වෙන්නේ නැද්ද? in the මොකේද එල්ලලා තියෙන්නේ? cupboard එකේ. එහෙනම් answer එක C. in the cupboard. cupboard එකේ එයා එල්ලලා තියෙනවා. he has hung certain two pairs of මොනවද? trousers. answer එක J. last one answer එක J. sorry තව එකක් ගන්න. බලන්න ළඟට තියෙනවා pairs of trousers කිව්වා. there is a cap and වලින් vowel sound එකකින් පටන් ගන්නවා. එහෙනම් මොකක් වෙන්නේ නැද්ද? cap and the hangers. මොකද උත්තරේ? an umbrella. උත්තරේ D. උත්තරේ D. umbrella එකක් එල්ලලා තියෙනවා. fix to the මොකටද මේ hanger එක fix කරලා තියෙන්නේ? බිත්තියට. එතකොට උත්තරේ K. right. අපි ප්‍රශ්න තුනක් කතා කරලා ඉවරයි. හතරවෙනි ප්‍රශ්නෙට යනවා. බලන්න හතරවෙනි ප්‍රශ්නේ තියෙන දේ. අන්න මේ ප්‍රශ්නේ ගොඩක් වැදගත් එකක්. ඔයාගේ ව්‍යාකරණ දැනුම ගොඩක් චෙක් කරන අවස්ථාවක් පුතේ. බලන්න. The grade 9 students of our school have planned. උඩින් ප්‍රශ්න පොඩක් කියවලා බලුවොත් each underlined words of the following text is incorrect. ඉර ගහලා තියෙන සහ highlight කරලා තියෙන වචනේ එක කොටසක් වැරදිලු.
write the correct word in this space provide හිස්තැනේ පුරවන්නලු නිවැරදි වචනේ දාලා එහෙනම් the grade 9 students of our school have planned නෙවෙයි මොන plan අතීත කතාවක් ගැන කියවෙන්නේ එහෙනම් had හතර එකට had සංවිධානය කරලා තියෙනවා. ඔයා මේවා ලියද්දී අනිවාර්යයෙන්ම ඔයාගාව grammar knowledge එක tenses knowledge එක තියෙන්න ඕන පුතේ. නැත්නම් ඒ උත්තරේ ගන්න බෑ. දැන් ඔයා ඒකට worry වෙලා වැඩක් නෑ. ඔයා ඒකට ඔයා කරන්න ඕනේ ඔයාගේ grammar ටික නැවත check කරන එක සහ tenses නැවත check කරන එක තමයි වැදගත්ම දේ. to play cricket match yesterday. ඔයා යටින් ඉරක් ගහ ගන්න yesterday කියන එකෙන් අන්න කාලය හොයාගත්ත එකෙන් yesterday කියන්නේ present tense නෙවෙයි past tense. everyone ඔයා චූටි කාලේ ඉඳලා දන්නවා everyone වගේ පද each වගේ පද ඉංග්‍රීසි වල ඒක වචනයි. එහෙනම් were වෙන්න බෑ everyone was present in time. However just before a match කියන්න බෑ just before match එකට කලින් just before the match just before the match it started raining. අපි සාමාන්‍යයෙන් වැස්ස ගැන සහ වෙලාව ගැන කියන හැමතැනකම පුතේ පාවිච්චි කරන ව්‍යාකරණ මේ ආධාරක පදයක් තමයි කවුද? ආධාරක පදයක් නෙවෙයි pronoun එකක් තමයි කවුද? it. එහෙනම් මැච් එකට කලින් වහින්න පටන් ගත්තා. they waited. ඒගොල්ලෝ බලාගෙන හිටියා at least 2 hours. 2 hours කියන්නේ සාමාන්‍ය වෙලාවක් ගැන කියන්නේ. එහෙනම් පැය දෙකක් තිස්සේ වැස්ස නවතිනකම් බලාගෙන හිටියා. අපි දන්නවා පුතේ ඉංග්‍රීසි වල පැය දෙක ඕනම එකක 30 කියන පදේ පෙන්වන්න පාවිච්චි කරන්නේ කවුද? for. ඔයාලට මතක සදහා කියන අර්ථය විතර නම් උඩ දැන් ලියාගත්තා. for කියන එකෙන් කියවෙනවා 30 කිසියම් වෙලාවක් 30 කියන එක පෙන්වන්න. හරි. but the rain did not. අපි දන්නවා do වලින් do not වලින් පස්සේ does not වලින් පස්සේ will not වලින් කෙසේ වුමන හෝ ආදාරක සාමාන්‍ය do does do විශේෂයෙන් මතක තියාගන්න මෙච්චරයි do does did ඊට පස්සේ will shall වලින් පස්සේ දෙන ක්‍රියාපදේ මොන අවස්ථාවද පුතේ? පළවෙනි අවස්ථාව. එහෙනම් උත්තරේ but the rain did not stopped කියලා අතීත කාලයෙන් එම තියන්න බෑ, වෙනස් කරන්න බෑ. stop කියලා stem එකෙන් තියන්න වෙනවා, මුල් අවස්ථාවෙන් අපිට තියන්න වෙනවා. they were very ඒගොල්ලෝ very sadly කියලා කියන්නේ they were very sad. ඒගොල්ලන්ට ගොඩක් දුක හිතුණා. they were very sad. At the end they decided to play the cricket on the following day. මොකද උත්තරේ? අර උඩේකට පස්වෙනි එකට stop, අවසාන එකේ sad පස්වෙනි එකට stop, හයවෙනි එකට උත්තරේ එනවා sad කියලා. එහෙනම් answer ටික ඔන්න නැවත කිව්වා. had ඊට පස්සේ was ඊට පස්සේ the ඊට පස්සේ for stop sad. තවත් ලකුණු පහක්. ඔයා පළවෙනි පේපර් උඩරිමට ලකුණු ගන්න try කරන්න. මොකද දෙවෙනි පේපරේ ලකුණු ටික ගන්න එක ගැන නෙවෙයි කතා කරන්න ඕනේ. පළවෙනි පේපරේ ලකුණු ටික හදා ගන්න ඔයාලට දෙවෙනි පේපරේ ප්‍රශ්නයක් නෑ. හරි, පළවෙනි පේපරේ ලකුණු 35ක්වත් ගත්තොත් ඔයාලට ඒකකට යන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. right. පස්වෙනි ප්‍රශ්නේ බලන්න. read the dialogue between Geet and his uncle. dialogue එකක් තියෙනවලු බලන්නලු ගීත් සහ ඔහුගේ අංකල් ගැන විස්තරයක් තියෙන්නේ. write the necessary information in the space given below. සාමාන්‍යයෙන් O level exam වල හැම පාරම වගේ අහන ප්‍රශ්නයක් තමයි මේක. උඩින් dialogue එකක් දීලා යටින් මේ මොනවා හරි තොරතුරු ටිකක් දක්ත ටිකක් පුරවන්න වෙනවා. එහෙම නැත්නම් උඩින් dialogue එකක් දීලා ඒක පැසිව් විදියට ඔයාලට ලියන්න ඕන. නැත්නම් paragraph එකක් ලියන්න ඕන. මෙන්න මේ පාර අහලා තියෙන්නේ වෙන පැටර්න් එකකට තමයි ඔයාගේ උත්තරේ. මේ වගේ ප්‍රශ්න ඕන තරම් අහුවෙලා තියෙන අපේ විභාග ප්‍රශ්නවල. අපි මේ වගේ වෙලාවකදී කරන්නේ අර ලොකු පැරාග්‍රාෆ් කියවන නීතිය මේකට ඇඩ් කරගන්න එක. ඒ කියන්නේ යටින් තියෙන ප්‍රශ්න ටික කියවලා ඊළඟට උඩ දෙබස කියවනවා. අපි බලමු මේකේ අහලා තියෙන ප්‍රශ්න ටික. The trip was organized by. trip එක organize කරලා තියෙන environment club කියලා අපිට උත්තරේ දීලා තියෙනවා. The places visited. The place visited එක තැනකට ගිහින් තියෙන්නේ. Mode of traveling from the circuit bungalow to the island කියලා අහනවා. Main livelihood of people, population of the village, the ornaments were sold to කියලා ප්‍රශ්න ටිකක් අහනවා. අපි චුට්ටක් කියවගෙන බලමු ඩයලොග් එක මොකක්ද කියලා. ගීත් කියනවා how was the trip uncle? uncle trip එක කොහොමද? It was great. our office environment club organized it. අන්න ඒක organize කළේ office environment club එක. හරි, බලන්න අපිට දැන් අර යාර ටික කියවපින් තමයි ඒකට උත්තරයක් මේක කියලා දැනෙන්නේ. Where did you go this time? මේ පාර කොහෙද ඔයගොල්ලෝ ගියේ? This year we selected a small island in Puttalam. එහෙනම් අපිට උත්තරයක් එනවා the place visited. මොකද උත්තරේ පුතේ? පහේ දෙකට පස්වෙනි ප්‍රශ්නේ දෙකට උත්තරේ. එකට උත්තරේ අපිට දීලා තියෙන නිසා දෙකට උත්තරේ දාන්න පුළුවන් අපිට. a small island
පුත්තලම් පුත්තලම් වල තියෙන ස්මෝල් අයිලන්ඩ් එකකට තමයි ගියේ. හරිද? තව ඉස්සරහට ගියවගෙන යම්. Have you ever been to an island? ඔයා කවදාවත් හරි ගිහිල්ලා තියෙනවද දූපතකට? Never නැහැ. කවදාවත් නැහැ. Never කියන පුතේ කවදාවත් නැහැ. But I would love to. ඒකට මම හරි ආසයි යන්න. අංකල් කියනවා don't worry, I'll take you there during the next vacation. හා මම ඔයා එක්කරගෙන යන්නම් එන vacation එකේ එන නිවාඩුවේ මම ඔයාව එක්කරන් යන්නම් කියලා කියනවා. By the way, එක නෙමෙයි by the way, එක නෙමෙයි by the way, how did you go there? කොහොමද ඔයා ගියේ? We hired a van and it took 5 hours for us to race down close to the island. We spent the night in the circuit bungalow and went to see island in the morning on a boat. අපෙන් අහනවා mode of traveling from the circuit bungalow. අන්න පටලවට දැන පුතේ. Mode of travel කරන ක්‍රමය කොහොමද ගියේ from the circuit bungalow from circuit bungalow එකේ ඉඳලා to the island. දූපතට ගියේ කොහොමද කියලා තමයි අහන්නේ. අන්න ඔයා ලිව්වනම් එම අර hired man එහෙම කියලා ඔයා සම්පූර්ණ වැරදි. නම් උත්තරේ මොකද්ද? On a boat. boat එකකින් තමයි යන්නේ. On a boat. හතරවෙනි ප්‍රශ්නේ අත්තන අහන්නේ මේ livelihood කියන පුතේ ඒගොල්ලන්ගේ ජීවිකාව මොකක්ද කියලා අපි තව ඉස්සරහට ඉස්සරහට යමු. Wow, a boat ride. boat ride එකක්ද අංකල්? Yes, 1 hour ride in the calm sea. 1 hour ride in the calm sea. නිසල මූදේ අපි පැයක් විතර ride කළා. The village we visited in the island was very small. අපි ගිය island එක ගොඩක් චූටි එකක්. Grama Ladari said it had 105 people. Grama Ladari තුමා අපිට කිව්වා කට්ටිය 105ක් විතර වගේ තමයි ඉන්නේ. Fishing is what they do for living. අන්න උත්තරේ පුතේ. Fishing is what they do for living. අර livelihood කියන ජීවිකාවනේ. අර බලන්න මෙතනේ වචන නැතුව අපිට වෙන කතාවක් කියනවා. එහෙනම් උත්තරේ මාළු බෑම තමයි ඒගොල්ලන්ගේ ජීවිකාව. Fishing. පස්වෙනි එකට යමු බලන්න. Fishing. Population of the village කියලා අහනවනේ. Population කියන්නේ ජනගහනය. ගමේ ජනගහනය කීයද? 105 people. කොච්චර ලේසි ප්‍රශ්නද බලන්න. ඔය නිසා මේව අතහැර ගන්න එපා. ජනගහනය 105යි people. ඊට පස්සේ කියනවා the ornament was sold. බලමු තව චුට්ටක් කියවලා. Also ඒ වගේම I saw some women making beautiful ornaments with seashells. ඒගොල්ලෝ ඕනමන්ට් ලස්සන එක උපකරණ නැත්නම් අපි කියන්නේ මේ පළඳින ඇඳුම් ආයතම් වගේ දේවල් හදනවලු මේ කින කාන්තාවෝ they make money by selling them to tourists. අපෙන් අහන්නේ ornaments were sold to. ඒ කියන්නේ පුතේ passive voice වාක්‍යයක් ප්‍රශ්න තේරුම ලියා ගන්න ඕන. ornaments මොනවද ඒගොල්ලෝ sold කළේ කාටද sold කළේ කියලා අහන්නේ නම් ඒවා විකුණන්නේ touristලට. සංචාරකයන්ට තමයි විකුණන්නේ tourist. two tourists not okay. හරි. right. අපි යමු notice එකට. 6 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න පොඩක් කියව ගන්න පුතේ. 6 වෙනි ප්‍රශ්නේ. You are the notice ඕනෑ තරම් ලියලා ඇති. අපි ඕන තරම් notice ලියලා තියෙනවා. අපි බලමු මේ notice එකත් ඒ වගේ ලකුණු පහම ගන්න පුළුවන් විදිහට ලියන්න පුළුවන්ද කියලා. right. You are the secretary of the English Literary Association of your school. You have organized a singing competition in English. Write a notice inviting all the students of grade 9 to watch the event. Use about 40 to 50 words. Include date, time and place of the competition. Now the කියමු ප්‍රශ්නේ. You are the secretary of the English Literary Association of your school. You have organized a singing competition in English. Write a notice. ඔයා තමයි ඉස්කෝලේ ඉංග්‍රීසි සාහිත්‍ය සංගමේ සෙක්‍රටරි කියන්නේ ලේකම්. ඊට පස්සේ කියනවා you have organized a singing competition. ඔයගොල්ලෝ organize කරලා තිනෝ ගීත ගායනා කරන තරඟාවලියක් ඉංග්‍රීසි එකක්. Write a notice inviting all the students of grade 9. 9 වසර ළමයින්ට කතා කරලා notice එකක් ලියන්නලු. අපි දන්න පුතේ notice එක ලියද්දි පාට පැනක් අල්ලන්නේවත් නැහැ. කළු හෝ නිල් වලින් ලස්සන ලියන්න පටන් ගන්නවා. කැපිටල් අකුරෙන් notice කියලා ලියුවාම තමයි ලස්සන පොතේ paper එකේ balance වෙන්න ලස්සනට ලියනවා notice කියලා. notice ඊළඟ දේ තමයි මේ ඉර ගහන එක අඩිරූලෙන් ඔයා කරන්න ඕනමයි. ඒක චුට්ටක් ගහලා නතර කරන්න එහෙම නෑ. හරි පිළිවෙලට ඒ වැඩේ කරන්න ඕන. හරිද? මොකද අනිත් ළමයිත් ඕක ලියන්න දන්නවනේ. ඒගොල්ලෝ ලකුණු පහම ගන්න try කරන එකක් නැති වුණාට ඔයා පහම ගන්න ඕන. ඒ නිසා ඔයාගේ වැඩේ ඔයා neat එකට quality එකට කරන්න ඕන පාට පැන් වලින් එහෙම නැතුව. කළු හෝ නිල් වලින්. right.
මම ඔයාලට කියා දීලා තියෙනවා උත්තරේ ගන්න විදිය. ඔයා ප්‍රශ්නේ යටින් ඉරක් ගහ ගන්නවා මෙන්න මෙතන. The English Literary Association කියන කැලල ගාවින්. එහෙනම් අපි පටන් ගමු. ඔයාලට ලියන ක්‍රමයක් කියා දුන්නා. මේ කේලේ මෙහෙම පහලට ආවා. රූලක් ඇරලා ඔයාගේ අකුරු වලින් අකුරු දෙකක තුනක වගේ ඉඩක් තියලා අපි ප්‍රශ්නේ පටන් ගන්නවා. The English Literary Association. The English Literary 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 Association. The English Literary Association. The English Literary Association. Sorry, Literary Association. ඊට පස්සේ කියන්න ඕන කොහෙද කියලා. of කියලා ඔයා දානවා ස්කූල් එක. මාර දෙනියාය national school කියලා ස්කූල් එක කෙටි කරලා ලිව්වා. දැන් අපිට කියන්න ඕන සංවිධානය කරලා තියෙනවා. සංවිධානය කරලා තියෙනවා has organized විරාම ලක්ෂණ නිවැරදිව බලන අවස්ථාවක් මේ නිසා ඔයා එක දශමිකවත් අඩුපාඩුවක් කරගන්න එපා. has organized මොකක්ද organize කරන්නේ පුතේ? a singing competition. ඒව ලස්සනට ඔයාලට ලියන්න පුළුවන්. sing කියලා දැම සමහරව මෙතනින් පස්සේ ing දාන්න යන්නේ නැහැ. හැබැයි ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. මේ තියෙන ක්‍රියාපදේ මුල් අවස්ථාව නිසා singing competition singing competition TION singing competition කියන්නේ මොකද්ද පුතේ? සින්දු කියන ගීත ගායනා කරන තරංගාවලියක් singing competition එකක්. හරි මම කලින් ලිපි දෙය හරි singing competition. ඊට පස්සේ කියනවා කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ නෙවෙයි මොකක්ද singing competition එක මොකක්ද? ප්‍රශ්නෙම උත්තරේ ගන්නවා in English. singing competition in English. සමහරව නොටිස් එක හරි ලස්සනට ලියනවා English කියන එක. English කියන එක එහෙම ඊ අකුර එහෙම සිම්පල් වෙනවා. එතකොට ඉතින් ලකුණු නෑ. ඔයාට ඒක සාමාන්‍ය දෙයක් වුණාට එක්සැමිනර් එක සාමාන්‍ය දෙයක්. right? ඒ නිසා හොඳට සැලකිල්ලෙන් ලියන්න ඕනේ. එතන ලියලා ඉවරලා අපි ටිකක් තියෙනවා in English. ඊට පස්සේ ඔයාට සුපුරුදු වාක්‍යයක් තියෙනවා අපි පාඩම් කරපු අවුරුදු ගානක්. මොකක්ද ඒක තියෙන්නේ මෙන්න මේ දවසේ මෙන්න මේ වෙලාවේ. It will be held on the අපි කියමු 25 වෙනිදා කියලා 25th January 2026. ඊට පස්සේ අපිට ඒකටම දාන්න පුළුවන් මොකක්ද? වෙලාව. මෙන්න මේ වෙලාවේ සිට මේ දක්වා අපි කියමු singing competition එකන්නේ 10:30 am to 2:30 pm 2:30 pm දැන් කියනවා සාමාන්‍යයෙන් ඉස්කෝලේ මේ ප්‍රධාන ශාලාවේ තියෙන්න පුළුවන් in the school main hall. ඉස්කෝලේ ප්‍රධාන ශාලාවේ තමයි තියෙන්නේ. school main hall. හරි. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් අපි පොඩක් අපි ලියන එක පොඩි වෙනසක් කරනවා නම් අපි මේක කියන්නේ නම් වැසලමට ආරාධනා කරන්න කියලානේ. ඒ නිසා අපි කියනවා මෙන්න මෙහෙම වෙනම වාක්‍යයක් විදිහට අපිට කියන්න පුළුවන් ඕනනම් ලස්සනට all the හැම වෙලේම ප්‍රශ්න කියවන්න ඕන පුතේ නැත්නම් එක්සෑම් එකේ ලකුණු නැති වෙනවා. හැම ප්‍රශ්නයක්ම කියවන්න ඕන නැවත. all the students of grade 9 all the students of අපි ඉලක්කමෙන් දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. all මේ passive voice වාක්‍යයක් අපි ලියන්නේ all the students of grade 9 are invited to අපිට කියන්නේ කම්පිටිෂන් එකට එන්න නෙමෙයි හැමෝටම මේකට සහභාගී වෙන්න කියලා. එකෙන් කීප දෙනා එකට ඉදිරිපත් වෙන නිසා to watch this event. තවත් කතා නෑ. තේ දෙනවා කියලා කියන්නේ ලන්ච් එක දෙනවා කියලා කියන්නේ නිකම්ම අවසන් කරනවා. ඊට පස්සේ මේක කවුද ලියන්නේ කියලා අපි බලනවා. පුතේ මෙයා එකේලේ රූලක් යටට ගිහිල්ලා මේ පැත්තට යනවා. අපි මේ කොනෙන්ම ලියන්නේ අපේ යටින් ටොපික් එක දිගයි නම් පොඩ්ඩක් මෙහෙට වෙන්න ලියනවා. එතකොට මේක ලියන කෙනා කවුද? ලියන කෙනා secretary. ඔයා පාඩම් කරන්නේ secretary. එතකොට ඔයාලා ලියා ගන්න ලේසි. secretary කමාවක් දාවා. ඊළඟට කියනවා the English Literary Association.
English Literary Association, LITERAR, right? ආගන්න පුතේ literary association එක ඔයාලට මෙතන ඉඩම දුන්නාම ඔයා අපු මේ යටින් පටන් ගන්න ප්‍රශ්නයක් නැහැ. association මෙතෙන්ට කමාව දාන්න නැහැ. එතකොට ඔයා මෙතෙන්ට කමාවක් දාන්න. ඊට පස්සේ නැවත ඕනනම් ස්කූල් එකේ නම ලියන්න පුළුවන් උඩින් ලියලා තියෙන හින්දා ඔයා ඒක නොලියුවට කමක් නැහැ. අනිත් දේ නෝටිස් එක ඔයාලට ලියන්න කොටුවක් දෙනවා. ඒ කොටුව ඇතුලේ ඔයා ලියන්න වග බලා ගන්න ඕන. right? ඔන්න එහෙනම් අවශ්‍ය දේවල් ටික ලියා ගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. එතකොට ඔයාලට ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න පුළුවන්. right. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. හත්වෙනි ප්‍රශ්නේ. හත්වෙනි ප්‍රශ්නේ තියෙනවා දන්නවා හැමදාම වගේ ඒකේ ඉන්නේ පොඩි පැරග්‍රාෆ් එකක්. චූටි පැරග්‍රාෆ් එකක්. එතකොට මේ පැරග්‍රාෆ් එක කියවලා අපිට උත්තර ලියන්න තියෙනවා. අපි බලමු ප්‍රශ්න තේරුම් අරගෙන අපිට හිමින් ලියන්න පුළුවන්ද කියලා. හදිස්සි නොවි. right? ඉස්සෙල්ලා වගේම ප්‍රශ්න ටික පොඩ්ඩක් කියවුවා නම් අපිට උත්තර ටික ගන්න ලේසි පුතේ. whose birthday falls in October. ඔක්තෝබර් වල කාගේ බර්ත්ඩේ එකද අහනවා තිබ්බේ. එහෙනම් මේ ඡේදි බර්ත්ඩේ එකක් ගැන කියනවා ඇති. What was Saduni doing when her sister arrived? සඳුනි මොකක්ද අහනවා කර හිටියේ යාගේ sister එන වෙලාවේ. How much money did the piggy bank have? piggy bank එකේ කොච්චර money කියන්නේ මොකද කැටේ කොච්චර තිබුණද අහනවා සල්ලි. The gift that Saduni selected was. සඳුනිට ලැබුණු තෑග්ග මොකක්ද අහනවා. සඳුනි select කරපු තෑග්ග නැත්නම් සඳුනි ලැබුණු තෑග්ග මොකක්ද කියලා අහනවා. The word realize in the line 10 එකේ තියෙන realize කියන එකේ තේරුම මොකක්ද කියලා අහනවා. අපි බලමුද කියලා චුට්ටක්. right. It was beautiful warm Saturday in October. ඒක ටිකක් ලස්සන උණුසුම් සෙනසුරාදා දවසක් ඔක්තෝබර් මාසේ. And Saduni's family had decided to have a picnic. සඳුනිගේ පවුලේ අය තීරණය කරනවා have a picnic විනෝද ගමනක් යන්න. Saduni was helping her mother. සඳුනි අම්මට උදව් කරනවා to get the picnic table ready for their lunch when the two of her married sisters arrived. එයා අම්මට උදව් කරනවා උයන එක ලේසි කරන්න. මොකද හේතුව married sisters දෙන්නෙක් කෙනා. Happy birthday mother, they said as they handed over their brightly colored birthday presents. එහෙනම් මේක අහන්නේ whose birthday falls in October. හතේ එකට උත්තරේ B. හත්වෙනි ප්‍රශ්නේ එකට උත්තරේ B. අංක 2 දෙකට අදාළ උත්තරයක් බලමු මොකද දෙවෙනි එකෙන් අහන්නේ සඳනි මොකද කර හිටියේ කියලා. ඒකටත් උත්තරය අපිට දැන් ඇවිල්ලා ඉවරයි පුතේ. What was Saduni doing when her sisters arrived? එනකොට මොකද්ද කර හිටියා? බලන්න පළවෙනි ඡේදේ අවසාන වාක්‍යෙ. Saduni was helping her mother to get the picnic table ready for their lunch when එහෙනම් උත්තරේ preparing picnic table. තුන්වෙනි ප්‍රශ්නෙට යනවා. How much money බලමු තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා අම්මට අර දෙන්න විශ් කරනවා. Saduni had totally forgotten. සඳුනිට ඇත්තටම අමතක වෙලා totally forgotten සම්පූර්ණයෙන්ම අමතක වෙලා that it was her mother's 54th වෙනි birthday එක කියලා. She quickly decided to find present that would show her mother අම්මට එයා ඉක්මන් වුණා අම්මට තෑග්ගක් ගේන්න. How much she loved. She ran upstairs උඩ තට්ටුවට ගිහිල්ලා to her bedroom එකට ගිහිල්ලා full her piggy bank කියන්නේ යාගේ piggy bank එක ඇදලා ගත්තා. නැත්නම් මොකද්ද අපි කියන්නේ? කැටේ අරගත්තා. අරගෙන down from its shelf shelf and open it. No coins. ඒ කියන්නේ යා මෙහෙමයි piggy bank කියන එකේ අර්ථ කීපයක්. එකක් කැටේ කියන ගන්න පුළුවන් අනිත් එක ලාච්චුව. දෙකෙන් අර්ථයක් ගන්න පුළුවන්. හරි. යා සල්ලි ඉතුරු කරලා තියෙන තැන. හරි. coins fell out but as she put her fingers inside ඒක ඇතුළට ඇඟිලි දානකොට she felt a single piece of paper. යාට දැනුණා එක කොලයක් තියෙනවා. It was 100 rupees note. මේක රුපියල් 100 note එකක්. බලමු තව චුට්ටක් ගිහිල්ලා 100 rupee note. She picked it and ran to the gift store next to shopping. එහෙනම් එතකොට හරියටම කීයද තිබුණේ කි? Exactly 100 rupees. එහෙනම් ආන්සර් එක පුතේ 3ට C. හතරවෙනි එකට යමු. හතරවෙනි එකට අහනවා the gift that Saduni selected. ඔන්න සඳුනි දැන් ඒ සල්ලි අරගෙන යනවනේ.
picked it and ran to the gift store next to the shopping center. Shopping center එකට පොඩ්ඩක් එහායින් තියෙන තෑගි කඩේට ගියා. And she looked at the pretty dishes. එයා බැලුවා pretty dishes. අර දීසියරෝ මේව දිහා පොඩක් බැලුවා. And other household items දිහා බැලුවා. She realized that her 100 rupee wouldn't be enough. එයා දැනගත්තා අපරසරි මේ රුපියල් 100 මදි වෙයි to buy what she wanted. මට ඕන දේ ගන්න. ඇයට ඕන දේ ගන්න. Suddenly she saw a pretty red flower. එකපාරම දැක්කා ලස්සන red flower එකක්. It was just the price. එක ගානට match වෙනවා 99 rupees. 99යි ගාන. She took the flower to the cashier and gave 100 rupee note. මොකද උත්තරේ? එතකොට එයා මොකද්ද ගත්තේ? a red flower එකක්. අංක 4ට ඒ තවත් ඉස්සරහට යන්. Is that all the money you have? Asked the cashier. Cashier මෙච්චරද ඔයාගාව සල්ලි තියෙන්නේ? Yes, she said, just enough to buy this present for my mother. මේක ඇති මගේ අම්මට තෑග්ගක් ගන්න. I'm sorry dear. This gift cost more than what you have. මේක ඔයාගාව තියෙන ගානට වඩා වැඩි. We sell tax. මේකට ටැක්ස් එකක් වෙනවා. ටැක්ස් එකක් කියන බද්දක් වෙනවා. අය වෙනවා. It cost එකේ ගාන වෙනකොට 180 rupees. 108ක් වෙනවා. Suddenly felt tears gathering in her eyes. කඳුළු වැටුණා යාගේ ඇස් වලින්. She didn't understand self. නැගියා දැනන් හිටියේ නෑ. අලෙවි බද්දක් වදිනවා කියලා. But all she understood was that she wouldn't be able to give that beautiful present to her mother. But all she understood තේරුම් ගත්තා was that wouldn't be able to give ඒක අම්මට අවශ්‍ය වෙන්නේ නෑ beautiful present to her mother. එතකොට එතෙන්ට උත්තරේ වෙන දාන්න වචනයක් නෑ. එතෙන්ට දාන්න වෙන්නේ අර ඒ කියන එක තමයි. අවසානයේ අර රියලයිස් කියන එකේ තේරුම. ඉතින් රියලයිස් කියන එක 10 වෙනි පේලියේ highlight කරලා තියෙනවා. අපි දන්නවා රියලයිස් කරලා තේරුම understood කියන එක. නම් උත්තරේ 5ට B. අපි 8 වෙනි ප්‍රශ්නට යනවා. write a paragraph on ඔන්නේ ප්‍රශ්නෙත් ගොඩක් ළමයි උනන්දුවක් දක්වන්න නැතුව ලකුණු අඩු කරගන්නවා. ඔයා දන්න පුතේ මේ ඉංග්‍රීසි වල පේපර් එකේ ලකුණු අඩුවීමක් බෙදීමක් වෙන්නේ නැහැ ගණන් විද්‍යාව වල වගේ. ඒ නිසා ඔයාලට මේ ලකුණු ගන්න ලකුණු හිමම එක්සෑම් එකට එනවා. එහෙනම් write a paragraph on one of the following topic. ගොඩක් ළමයි මේකට ලොකු ඡේද ලියනවා. ලොකු ප්‍රමාණයක් එහෙම ඕනේ නැහැ. සාමාන්‍ය වාක්‍ය 7ක් 8ක් ජෙනුයින් ලස්සන වාක්‍ය 7ක් 8ක් ලිව්වනම් ඔයාලට ලකුණු වෙනවා එක්සෑම් එකේ. අපි බලමු කියවලා. The place where I live. මම ජීවත් වෙන තැනක් ගැන අහනවා. The place where I live. මම ජීවත් වෙන තැන. How I spend my free time. දැන් ඔයාගෙන් අර බලන්නකො place the place where I live කියන්නේ මගේ ගම ගැන කියන්න තියෙන්නේ. තමන් ඉන්න ප්‍රදේශය ගැන. ඒකට පොඩි වැඩිපුර වචන කීපයක් දාලා ලියාගෙන ගියා නම් චූටි පැරාග්‍රාෆ් එකක් ඔයාලට ලකුණු ටික හම්බ වෙනවා. ගොඩක් සංකීර්ණව ගැඹුරට හිතුවාම තමයි ඒක ලකුණු ටික ගන්න බැරි වෙන්නේ. තේරුණාද? හරි. එතකොට අපි බලමු. අපි මේ දෙකෙන් පළවෙනි ක්වාටර් එකක් ලේසි එකක් හින්දා අපි දෙවෙනි එක චුට්ටක් ලියන්න try කරමු. මොකද එක දිගටම වගේ එක්සෑම් වල how I spend my free time කියන එක දීලා තියෙනවා. එතකොට අපි එක චුටි වාක්‍ය කීපයක් ලියලා දාමු. එතකොට මාතෘකාව ලියුවා how I spend my free time. how I spent T නෙවෙයි D තියෙන්නේ. එතකොට අන්න එතනත් ගොඩක් ළමයි පටලව ගන්නවා මේ spend වලින් කියන්නේ ගත කරන විදිය. spend කියන්නේ ගත කළ විදිය. how I spent my free time. හැම වෙලේම ප්‍රශ්නේ කියවලා බලලා තමයි උත්තරේට අපි යන්න ඕනේ. නැත්නම් එක්සෑම් එකේදී අපිට ලකුණු නැති වෙයි. මොකද හේතුව ඔයාට මගහැරෙන පොඩි සුළු වැරද්ද වගේ AB එක තීරණය කරයි පුතේ ඒ නිසා. හරිද? right. මම චූටි වාක්‍ය කීපයක් ලියන්නම් මාත් එක්කම ඔයා ලියා ගන්න. පාඩම් කරන දෙයට වඩා වටින්නේ ඔයා මේක ප්‍රැක්ටිස් කරලා ලියලා පොඩක් හුරු වෙන එක. මොකද හේතුව දැන් පාඩම් කරන කාලයක් නෙමෙයි. තව චූටි දවසයි තියෙන්නේ. ඒ දවසට අපි හොඳට සූදානම් වෙනවා නම් අපි ලියන්න ඕනේ. right. right. අපි ලියමු චූටි වාක්‍ය ටික. මට මෙන්න මෙහෙම කියන්න ඕනේ. I do my many activities. මම ගොඩක් ක්‍රියාකාරකම් කරනවා. I do many activities. මං free එකේ ඉන්නකොට. when I'm free. මං free එකේ ඉදිද්දි. usually පුරුද්දක් විදියට I usually present tense එකේ තමයි පුතේ usually always rarely never වගේ පද පාවිච්චි කරන්නේ subject සහ verb එක අතර. ඔයාලට අවශ්‍ය හැමදේම ලියා ගන්න. I usually මේව කියනවා help my mother.
මම සාමාන්‍ය පුරුද්දක් විදියට අම්මට උදව් කරනවා. අම්මගේ ගෙදර දොර වැඩ කටයුතු වලට with her household. household කියන පුතේ ගෙදර දොර වැඩ කටයුතු. household activities. ඔයා සරල වාක්‍ය ලියන්න ටෙන්ස් එක සාමාන්‍ය ටෙන්ස් එකේ ඉස්සෙල්ලා තේරුම් අරගෙන ඒකට අදාළව වාක්‍ය ලියනවා. රයිට්? සරල වාක්‍ය ගැඹුරු වාක්‍ය වලට යන්නේ නැතුව. මෙන්න මේ වගේ ඒවා ඇක්ටිවිටීස් වන අපිට මෙහෙම කියන්න පුළුවන් තිතක් කියන්නේ නැතුව පුතේ. වගේ කියලා කියන්නේ such as අපි කියමු sweeping අතු ගාන එක, cooking උයන එක, ඊට පස්සේ gardening අම්මා වගා කරන ඒවා මේවත් කරනවානේ gardening and තව මොනවා වගේ අපිට washing වගේ දේවල් කියලා කියන්නේ පුතේ such as ඕන්න and etc මෙතන washing etc කියලා කියන්න පුළුවන්. ආදී දේවල් වලට මම උදව් කරනවා. හරිද? ඒ විතරක් දැන් කියනවා මෙහෙමයි. ඒ විතරක් නෙමෙයි ඉංග්‍රීසි වලින් කියන පුතේ not only that ඒ විතරක් නෙමෙයි මම කියවන්න කැමතියි. I like reading. I like reading මගේ විවේක කාලය තුල during my free time. during my free time මම මගේ විවේක කාලය තුල හරි ආසයි කියවන්න කියලා එයා කියනවා. හරි. then කියන්නේ පුතේ එනම් I like to read මම කැමතියි කියවන්න. I like to read මේව කියන්න පුළුවන් short stories ඊට පස්සේ novels and detective stories රහස් පරීක්ෂක කතා detective stories and etc ආදී දේවල් කියලා කිව්වා. අපි හැම වෙලේම ප්‍රශ්නේ බලන්න ඕනේ. ඒ වගේම මම රූපවාහිනියත් නරඹනවා. so also ඒ වගේම කියලා ඉංග්‍රීසි වලින් කියන පුතේ so also I watch TV too. TV එකත් නරඹනවා. තවද ඒ වගේම further I don't forget මම අමතක කරන්නෙම නෑ. I don't forget to play with my friends. To play with my friends. මම අමතක කරන්නේ මගේ යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න. අවසාන වාක්‍යයක් දෙන්න කරන්න ඕනේ නැහැ පුතේ. ගණන් නතර කළා. ඔයා ලියපු ප්‍රමාණය ඔච්චරයි. ඒකට අවසාන නිගමනයක් ඒව මේව දෙන්නේ පළවෙනි පේපරෙන් ඔයාගේ ලකුණු 5 ඉල්ලන්නේ. ලකුණු 5ට මැචින් වෙන වාක්‍ය ගන්න ලිව්වා. ඒ වාක්‍ය ක්වලිටි වෙන්න ඕනේ. ග්‍රැමටිකලි මිස්ටේක් තියෙන්න බෑ. ටෙන්ස් එක තෝරගෙන ඔයා ලියලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් එක්සැම් වලට ලකුණු එකක්වත් අඩු කරන්නේ නැතුව ලකුණු ගන්න දෙනවා. තේරුණාද? රයිට්. එතකොට ඔයා මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ඔන්න අපි පළවෙනි පේපර් එක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවරයි 2019. හරි. රයිට්. අපි දෙවෙනි පේපර් එකට යන්න හදන්නේ 2019 අවුරුද්දේ දෙවෙනි පේපර් එකට. රයිට්. අපි බලමු ඒකේ කොහොමද උත්තර ටික ගන්න කියලා. රයිට්. දෙවෙනි පේපර් එක අපිට ගොඩක් වැදගත්. පළවෙනි පේපරේ වැදගත් නැහැ කියලා නෙවෙයි. පළවෙනි පේපර් එක අපරිම ලකුණකට යන්න ඕන. ඊට පස්සේ දෙවෙනි පේපරේ ලකුණු ටික අපි කොහොම හරි හදා ගන්න ඕන අඩුපාඩුවක් නැතුවම. රයිට්. අපි යම් පාඩමට. Read the text and underline the more suitable word given within brackets. වරහන් ඇතුලේ තියෙන වචන සෙට් එකකින් වඩා සුදුසු වචනේ තෝරන්න කියලා තමයි කියන්නේ පුතේ. The first one is done for you. මේකෙන් චෙක් කරන්න ඔයාගේ තියෙන grammar knowledge එක. ඒ කියන්නේ ඔයාට ඉස්සෙල්ලා මේ අපිට පළවෙනි පේපර් එක වුණා වගේම. එතකොට ඔයාට tenses සහ සම්බන්ධ knowledge එක, එතකොට helping verbs සහ සම්බන්ධ knowledge එක විශේෂයෙන් මෙන්න මේ නෝට් ඔයාට මතක් වෙන්න ඕන. අපි modal verbs කියලා කියනවා. Can, could, may, must, have to what අවශ්‍ය දේවල් note down කරගන්න. Has to, had to, will have to. ඔන්න ඔය පද ටික වාක්‍යයක කොහේ හරි එදිනවා නම් පුතේ subject කෙනෙක්ගෙන් පස්සේ අනිවාර්යයෙන්ම ඒ verb එකේ මුල් අවස්ථාව තමයි අපි තියන්නේ.
එතකොට ඔයාගේ සෙට් එකම පාඩම් කරලා තියාගන්න මේ වචන ටික සිංහල තේරුම් ටිකත් එක්ක මතක තියාගන්න. have to has to කියන්නේ සිදු වෙනවා. had to කියන්නේ සිදු වුණා. will have to කියන්නේ සිදු වේවි. must කියන්නේ යුතුයි. මේ කියන්නේ ඉඩ තියෙනවා. එතකොට තව අපි දන්න පදයක් තියෙනවා should කියලා. ඊට පස්සේ තව තියෙනවා would කියලා. ඊට පස්සේ could. ඔය ඔක්කොමත් එක්ක වාක්‍යයක කර්තෘ කෙනෙක් වෙනවා නම් අනිවාර්යෙන් මුල් අවස්ථාව තමයි පුතේ ඉංග්‍රීසි වල පාවිච්චි කරන්නේ. හරිද? එතකොට දැන් උදාහරණයක් ඔය සෙට් එකම මතක තියාගන්න ඔයාලට පුළුවන් I can speak English. එක එක්සැම්පල් එකක් මතක තියාගත්ත එච්චරයි. ඒකෙන් ඔයාලට අර ටික කොහොම මතක හිටිනවා. මොකද I can spoken නෙව කියන්නේ I can speaks s අකුරු හැම දාන්නේ නැහැ. තේරුණානේ? එතකොට ඔන්න tenses වල එක පාඩමක් තමයි ඔයාලට මම මේ tenses වලට සපෝට් කරන modal verbs වල එක පාඩමක් මේ කිව්වේ. ඔයාලට මේක ගොඩක් වැදගත්. මේකේ තව කොටස් තියෙනවා අපි ඉස්සරහට පේපර් සාකච්ඡා කරද්දී අපි ඉගෙන කතා කරගෙන යමු. හරි. අපි යම් මේ ප්‍රශ්නෙට ඔන්න පොඩි අයිඩියා එකක් දුන්නේ ඔයාලට මේ පද ටිකත් ගොඩක් වැදගත් කියලා. හරි. අපි කතා කරගෙන යමු. once a month කිව්ව ගමන් තේරෙනවා මුළු පැරග්‍රාෆ් එකම අතීත කාල වගේ කියලා. අපි බලමු චෙක් කරගෙන ගිහලා. sorry once a month කියන එකෙන් අතීත කාලේ නෙමෙයි කියවෙන්නේ once upon a time වගේ මට ඒක මීටර උනේ. once a month කියන්නේ මාසයකට වරක් I go to the public library in my town. මාසෙකට පාරක් මම සාමාන්‍යයෙන් public town එකට මහජන පුස්තක public library එකට යනවා. මහජන පුස්තකාලයට යනවා මගේ town එකේ. last week I visited. අන්න last week කියන එක පුතේ paper එකේ වර රවුම් කරගන්න. එතකොට ඔන්න දැන් අතීත කාලයට හැරිලා තියෙන්නේ. I visited එතනත් ED තියෙනවා. ඒ කියන්නේ අතීතයි. The library and I visited කියන එක අතීත වුණා නම් ඊළඟ එකත් අනිවාර්යෙන් අතීත වෙන්න ඕනේ. ලයිබ්‍රරි එකෙන් පුතේ මොකද්ද කරන්නේ අපි? පොත් අරගෙන එනවා, පොත් ඉල්ලගෙන එනවා ණයට ආයෙම දෙනවා. එහෙනම් උත්තරේ borrowed. 9කට උත්තරේ borrowed දීලා. එතකොට ආන්සර් එක B. 9 වෙනි ප්‍රශ්නේ. අංක 2 බලමු. A book from the lending section කියන පොත් දෙන තැනින් කොටසෙන්. How long can I the book? How long can I මම ඔයාලට දැන් කියා දුන්නා modal verbs කියලා පද ටිකක්. මතකයිනේ can could may must. එතකොට ඒගොල්ලෝ subject එක කොහේ කොහොම තිබුණත් මුල් අවස්ථාව නම් ප්‍රශ්නේ හදද්දිත් එමමයි. එහෙනම් උත්තරේ පුතේ lend කියන්නේ ණයට දෙනවා, save කියන්නේ ඉතුරු කරනවා. එහෙනම් තියා ගන්නවා කියන එකට කියන්නේ ඉංග්‍රීසි වලින් keep. answer එක A. තුන්වෙනි ප්‍රශ්නට යනවා. I the lady at the lending section. මම ලේඩිට කියනව නෙවෙයි, ලේඩිට කතා කළා නෙවෙයි, ලේඩිගෙන් අහනවා. එහෙනම් උත්තරේ A. මං section එකේ හිටපු ලේඩිගෙන් තමයි ගැන විස්තර අහන්නේ. එතකොට answer එක A. The lady at the lending section. The book I found was novel. මං ගත්ත පොත novel එකක් written by British author කෙනෙක් කරපු. The නවකතාවක තියෙන පුතේ caption headings නෙවෙයිනේ. මොනවද තියෙන්නේ? title එක, මාතෘකාව, title එක. නම් උත්තරේ A. title of the novel was Invisible Man. ඔයන්නේ වචන කියවුවන් එතන රවුම් කරගන්න පුතේ. ඒකට ඔයාලට තේරෙනවා එකකින් මාතෘකාවක් ගැන කියවෙන්නේ නෙවෙයි, මුකුත් දේවල් ගැන නෙවෙයි. It was a small book with pictures කියලා තියෙනවා. handsome කියලා pictures එකක් නෑ. pretty කියලා නෙවෙයි, වැඩිපුර ජනප්‍රිය. beautiful. The answer is C. beautiful pictures. It took 1 week for me to ඩිපාර්ට්මන්ට් පස්සේ ඉංග්‍රීසි වල ක්‍රියාපදයේ මුල් අවස්ථාවමයි යෙදෙන්නේ. ඒක මතක තියාගන්න පුතේ. to වලින් පස්සේ වාක්‍යයක කොහේ වුණත් ක්‍රියාපදයේ මුල් අවස්ථාව. හැබැයි ing වලින් තියන්නත් පුළුවන් මෙන්න මේ වගේ. I like reading. මම කියවීමට කැමතියි. එහෙම තියන්නත් පුළුවන්. එකත් ඔළුවේ තියාගන්න. එහෙනම් උත්තරේ to finish. answer is A. 10 වෙනි ප්‍රශ්නෙට යනවා. reported speech අපේ ළමයි ගොඩක් ආස ප්‍රශ්නයක් ඒ. හොඳට තේරුම් අරගෙන උත්තර ලියන්න පුළුවන්. හදිස්සි නොවි ලිවිය යුතු ප්‍රශ්නයක් ඒක. ඒ නිසා ඔයා ඒ ගැන හොඳ අවබෝධයකින් ලියන්න ඕන. අනිත් යාළුවෝ අනිත් අය කලබල වුණා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි හිමින් හොඳට ප්‍රශ්න තේරුම් අරගෙන උත්තරයට යමු. හරිද? හැබැයි ප්‍රශ්න කියවන්නත් ඕන පුතේ. කියවන එකට ගන්න වෙලාව අපිට යන්නේ නැහැ කොහොමවත්ම. තේරුණාද? right. Ravi, Pasan and Naveen went to see a movie yesterday. Ravi, ඊට පස්සේ Pasan, ඊට පස්සේ Naveen went to see a movie yesterday. ඊයේ ගියා ෆිල්ම් එකක් බලන්න. Given below are some statements. එතකොට ඔයාලට තේරෙනවා මේක ලියවෙන්න ඕනේ මේ එන්නේ මේ හැරෙන්නේ reported speech වලට කියලා ඔයාලට තේරෙනවා. Questions from the conversation.
වැඩේ ටිකක් දරුණුයි. මේකෙන් ප්‍රශ්න තමයි අහන්නේ. That took place among them after the movie. Movie එකෙන් පස්සේ ඒගොල්ලෝ කතා කරපු විස්තර ටික තමයි මේකේ තියෙන්නේ. Rewrite each of them using reported speech. නැවත ඒ ටික reported වලින් ලියන්න කියලා තමයි කියන්නේ. අපි පොඩ්ඩක් හොඳට ඕනකමින් කියවමු. රවි කියනවා it's a fantastic movie. කමරු චිත්‍රපටියක්. Ravi said that පුතේ අපි දන්නවා is Sam ආනම් was were අපිට උත්තරේ දීලා තියෙනවා. is Sam ආනම් අතීතේ මොකද්ද? was were. It was a fantastic movie. Hasan කියනවා it is the best movie I have ever seen. It is the best movie. ඒක සුපිරි ෆිල්ම් එකක්. මම උග කාලෙකින් මම කවදාවත් බලලා නැති කියන එක. එහෙනම් උත්තරේ එනවා පුතේ. පසන් අපි බලන්න අපිට උත්තරෙන් භාගයක්ම දීලා පසන් said that අර මම උත්තරේ ලියන්නම් ඒකේ. පසන් said that කියලා නතර වෙලා ඊට පස්සේ කියනවා it was the භාගයක් විස්තර කරලා it was the best movie එක සුපිරිම චිත්‍රපටියක් best movie I have ever seen අන්න එතකොට වෙනස් වෙනවා පුතේ කවුද movie ඕනනම් එතනට දැන් දාන්නත් පුළුවන් නැත්නම් he කියලා කියන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ he had ever seen ඒ ටිකම ලියන්න ඕනේ ඔයා දන්නවනේ ඒක වාක්‍ය තුරු කැල්ල කියලා මෙන්න මෙතන තමයි වැදගත් වෙන්නේ have has වල අතීතය කවුද had නවීන් කියනවා I am glad කියන්නේ පුතේ සතුටුයි that I saw it හැම වාක්‍යයක්ම කම්බයින් කරපුවා තියෙන්නේ එතකොට ඔයා පොඩක් අර ස්කෝලේදී ක්ලාස් එකේදී කරපු ක්‍රමයට වඩා ප්‍රැක්ටිකෙන් පොඩක් පිටට යනවා මොකද ක්ලාස් එකේදී තියරි ඉගෙන ගනිද්දී අපි එක වාක්‍යයක් වගේ තමයි එඩ් කරන්නේ ඊට වඩා එඩ් කරන්න යන්නේ නැහැ හැබැයි පාස් පේපර් සාකච්ඡා කරද්දී ඒක අහු වෙනවා right එතකොට මෙයා කියනවා I am glad හැබැයි ඒකට උත්තරෙත් භාගයක් දීලා තියෙනවා එහෙනම් උත්තරේ නවීන් said that Naveen said that මෙයා කියන්නේ I am glad is සෑමවල අතීතයේ that he was වෙන්න ඕන නවීන් කියපු කතාවනේ මම අහන් ඉන්නේ අපි අහගෙන ඉඳලානේ කියන්නේ he was glad එයාට සතුටුයි he was glad ආපහු that තියෙන හින්දා දාන්න වෙනවමයි glad that මෙතන කියනවා I saw එහෙනම් අපි දන්නවා tense එක past නම් past tense එකෙන් නම් direct speech එක අනිත් පැත්තට යනකොට past perfect වෙනවා එහෙනම් had seen that he had seen කියලා කාලය වෙනස් වෙනවා had seen it ඒ ටික හැමමයි ඔය ටික ලියන්න ඕන පසන් කියනවා රවි did you like the ending රවි ආ කැමතිද ending එකට එතකොට පසන් කියපු කතාවනේ අපි reply කරන්නේ පුතේ පසන් අපිට ඒක දීලා තියෙනවා ආස් පසන් ඇහුවා නැත්නම් කිව්වා දෙකටම ගන්න පුළුවන් රවිගෙන් තමයි අහන්නේ කෙනෙක්ගේ නම කපුර කැපිටල් රවි එතකොට අන්න එතනින් පස්සේ දැන් බලන්න රවි ගාවට ඉන්වර්ටඩ් කමා තියෙන්නේ හැබැයි ප්‍රශ්නයක් අහන්නේ නිසා ඔයා දන්නවා සාමාන්‍ය ප්‍රශ්න පදයක් නම් එක්ක දාන්න ඕන if එහෙම නැත්නම් whether දාන්න ඕනේ එහෙනම් ඔයා මෙතෙන්ට පාවිච්චි කරන්න ඕන රවි ගාවට if දැන් ඉතින් වාක්‍ය හදාගෙන යන්න තියෙන්නේ හරි ලේසි මොකද උත්තරේ අතන present අතීත කාලෙන් අහන්නේ පුතේ ඒ නිසා අහන්න වෙන්නේ past tense නම් past perfect if he had liked the ending ඔයා reported ලියද්දී අනිවාර්යයෙන්ම 3-4 පාරක් check කරලා බලලා ලියන්න ඕන පුතේ නැත්නම් ඔයාට වරදිනවා ඔයා කොච්චර දක්ෂයෙක් වුණත් ලියලා practice එකේම නැත්නම් හරි ආපහු රවි කියනවා I will ask my brother to see it as well I will ask my brother මම මගේ සහෝදරයට කියන්න ඕන ඔක පොඩ්ඩක් බලන්න කියලා. එහෙනම් උත්තරේ රවි කිව්වා that අප්ඩේට් එක දීලා තියෙනවනේ රවි said that I will නම් අනිවාර්යෙන්ම he will වල tense එක මොකද්ද පුතේ tense එක නෙවෙයි පද වෙනස් වීම මොකද්ද would කියලා modal verb එකක් වෙනවා he would ask මම ඔයාලට දැන් කියා දුන්නා ක්‍රියාපදයේ මුල් අවස්ථාව කියලා can could ඒ පද වලින් පස්සේ නම් he would ask එයා කියන්නේ my brother එහෙනම් my brother කාගේ brother වෙනවද එයාගේ සහෝදරයා වෙනවා his brother ඉතුරු ටික හැමමයි පුතේ වෙනස් කරන්න හරිද right ඊළඟට කියනවා what is the name of the main character එකේ නම මොකක්ද
කවුද අහන්නේ? නවීන් අහන්නේ. එහෙනම් නවී want නවීන් මෙතන අහන්නේ අපිට ආස් කියලා දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව නවීන් ඇහුවා ප්‍රශ්න පදයක් WH එකක් එන වෙලාවට පුතේ ඒ ප්‍රශ්න පදේ හැමෝම පාවිච්චි කරනවා මේ if වගේ දාන්නේ සාමාන්‍ය ප්‍රශ්න පදේ කියන්නේ do does did will shall වගේ වයින් එනවා නම් තමයි if කියන කෙනා දාන්නේ. ඔයාලට තියරි පැහැදිලි වෙයි උගන්වලා තියෙනවා. WH question එකක් එනවා නම් අනිවාර්යයෙන්ම WH question එක දාන්න වෙනවා ප්‍රශ්න විදියට. එහෙනම් උත්තරේ නවීන් asked what the name of the main character was කියලා තමයි වෙනස් වෙන්නේ. ගොඩක් ළමයි පටලව ගන්න තැනක් ඒකම රිපෝට් එකට පැහැදිලි කරලා දීලා තියෙනවා. නිසා ඒක ගොඩක් කායම කතා කරන්නේ. හරිද? ඔන්න උත්තර ටික ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. 10 වෙනි ප්‍රශ්නේ අපි කතා කළේ. හරිද? right. අපි යනවා 11 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න ගැන කතා කරන්න යන්නේ අපි. filling the blanks with the words given in the box. box එකේ තියෙන වචන ටික පාවිච්චි කරලා හිස්තැන් පුරවන්නලු ළමයි ආසම ප්‍රශ්නයක්. ඒ තියෙන වචන ටික දැක්කම නිකන් කම්මැලි වගේ වෙනවා. හැබැයි පුතේ අපිට පුළුවන් නම් අපි මේක ලියලා ප්‍රැක්ටිස් කළොත් අපිට මේක උත්තරේ ගන්න එක මහා අමාරු දෙයක් නෙමෙයි. හරිද? එතකොට වචන වල තේරුම දැනගත්තාම නැත අපිට ආසන්න ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන්. මේක හිස්තැන් 14ක් තියෙනවා. එතකොට මේ 14 ගන්න ඔයා ගාව හොඳ ග්‍රැමර් නොලෙජ් එකක් තියෙන්න ඕන වචන හැසිරවීම ගැන. එතකොට අපි කියන්නේ මේකට වර්ඩ් ක්ලාසස් ගැන අවුඩියා එකක් තියෙන්න ඕන හොඳටම. හරි. දැනට මම පොඩි අයිඩියා ටිකක් දෙන්නම්. ing එනවා නම් ඒවා නාමපද විදියට ගන්නත් පුළුවන්, ක්‍රියාපද විදියට ගන්නත් පුළුවන්. send, meant, send ඒ වගේ පද එනවා නම් ඒවා නාමපද විදියට ගන්නත් පුළුවන් කියලා ඔළුවේ තියාගෙන අපි වැඩ කරමු. ඒ මම පොඩි ඉඟියක් දුන්නේ ඒකේ. හරිද? හරි. over the past few years පසුගිය අවුරුදු කීපයේ tourism in the East African තව දෙයක් තමයි මේ පේපර් වලට උත්තර ලියද්දි පුතේ ඔයා මේ පැරග්‍රාෆ් ප්‍රශ්නෙට උත්තර ලියද්දි අවසාන මොහොතේ එකට වෙන් කරගන්න. මොකද හේතුව නැත්තම් ඔයාට වෙලාව මදි වෙනවා. ඔයාට ඔයාට ලේසි ප්‍රශ්න ටික ඔයා මුලින් වේගෙන් කරලා දාන්න ඕනමයි. මොකද හේතුව නැත්තම් ඔයාට මේ ප්‍රශ්න වලට වෙලාව මදි වෙනවා. මේවට රචනා ලියනවටත් වඩා වෙලා යනවා. ප්‍රැක්ටිස් කළේ නැත්නම් ඔයා උත්තර ගන්න. හරිද? ඒ නිසා ඔයා මේ වගේ ප්‍රශ්න රචනා මේ වගේ ස්ටැම්ප් ප්‍රශ්න 3ක් විතර එනවනේ. ඒ ටික ඔයා ටයිම් මැනේජ් කරලා